රාජාවලි ඉතිහාසය තුළ ලංකාවේ අවසන් රාජධානිය මහනුවර රාජධානියට කලින් රාජධානිය කෝට්ටේ රාජධානිය. කෝට්ටේ රාජධානියේ පළවෙනි පාලකයා වෙච්ච 6 වන පරාක්‍රම බහු රජතුමා ගැන පුතා නොවරදින රචනා ප්‍රශ්නයක් විභාගේ තියෙනව නේද? ඔය කෝට්ටේ පළවෙනි පාලකයා කෝට්ටේ රාජධානිය නිර්මාණය කරපු පාලකයා 6 වන පරාක්‍රම බහු තමයි පුතා කෝට්ටේ පළවෙනි පාලකයා වගේම රට එක්සේසත් කරපු අවසාන පාලකයා වෙන්නේ. රට එක්සේසත් කරපු පළවෙනි පාලකයා අනුරාධපුරයේ දුටුගැමුණු එලාරත් එක්ක යුද්ධ කළ රට එක්සේසත් කරා. එහෙම රට එක්සේසත් කරපු අවසන් පාලකයා කෝට්ටේහි පළමු පාලකයා 6 වන පරාක්‍රම බාහු. ඒ නිසාම 6 වන පරාක්‍රම බාහු අයියගේ රට එක්සේසත් කිරීම ශ්‍රේෂ්ඨත්ව කාර්ය සාපල්‍ය අහනවාමයි. මෙන්න ලංකාවේ කෝට්ටේ රාජධානියේ ආරම්භක පාලකයා රට එක්සේසත් කරපු අවසන් පාලකයා මේ ඉන්නවා 6 වන පරාක්‍රම බාහු. මෙයා කොහොමද කෝට්ටේ රාජධානියේ ඉඳලා රට එක්සේසත් කරේ? පුතා කෝට්ටේ රාජධානිය තියෙද්දි ලංකාවේ මෙන්න මේ යාපනය වගේ ප්‍රදේශවල හරිද? මෙන්න මේ යාපනය වගේ ප්‍රදේශවල ඉන්දියාවේ ඉඳලා ආපු ආර්ය චක්‍රවර්ති කියන කවුද? ආර්ය චක්‍රවර්ති කියන ඉන්දීය ද්‍රවිඩ කුමාරවරු 12 දෙනෙක් මාරුවෙන් මාරුවට අපේ ලංකාවේ යාපනයේ අල්ලගෙන හිටියා මේ කෝට්ටේ 6 වන පරාක්‍රම බහු රජතුමාගේ රාජ්‍ය කාලය තුල. ඒ වෙද්දි යාපනයේ අල්ලගෙන හිටිය ආර්ය චක්‍රවර්ති පාලකයෝ 12 දෙනා අතර කනක සූරියසිංගෙයි ආර්ය කියන ආර්ය චක්‍රවර්ති පාලකයා. ඔය ආර්ය චක්‍රවර්ති පාලනයත් කෝට්ටේ පාලනයත් අතර තිබුණ පුතා කැලේට වෙන්න ගම්මාන 18ක්. අපි ඒවට කියනවා වන්නි ජනපද 18ක් කියලා. ඒ වගේ සමහර වන්නි ජනපද ද්‍රවිඩ වන්නි ජනපද, සමහර වන්නි ජනපද සිංහල වන්නි ජනපද. ඒකේ පුතා ද්‍රවිඩ සිංහල වන්නි ජනපද වලින් ඇතම් ජනපද ආර්ය චක්‍රවර්ති පාලකයා කියන නීති අහන්නේ. ඇතම් ජනපද අපේ 6 වන පරාක්‍රම බහු කියන නීති අහන්නේ. මෙහෙම අපේ රටක් පාලනයන් දෙකක් යටතේ පිස්සුද එක පාලනයක් යටතට ගේන්න ඕනේ. 6 වන පරාක්‍රම බාහු කෝට්ටේ අපේ කාගේ අදහස ඒකයි. ඒ නිසාම පුතා 6 වන පරාක්‍රම බාහුටයි අගබිසවටයි පුත්තු හිටියේ නෑ. එක දියණියක් හිටියේ උලකුඩේ දේවිය කියලා. ඒ නිසා 6 වන පරාක්‍රම බාහු රජතුමා එයාගේ අන්තපුරයේ සෙසු බිසෝවරියන්ට හිටපු පුතුන්ට තමයි මේ යුද්ධ කටයුතු වලට ආරාධනා කරේ. ඉතින් ඒ නිසාම 6 වන පරාක්‍රම බාහු රජතුමාගේ එක පුතෙක් තමයි සපුමල් කුමාරයා කියන්නේ. සපුමල් මේ පොඩ්ඩක් එන්නකෝ මේ සිංහල සේනාවක් දෙන්නම් යාපනයට යන්නකෝ ගිහිල්ලා ඒ වෙද්දි ආර්ය චක්‍රවර්ති කනක සූරිය සිංහගේ පාලනය මුල්නුපුටා දාලා යාපනයෙන් බේරගන්නකෝ. සපුමල් සිංහල සේනාවත් අරගෙන යනවා පුතා යාපනයට. ආර්ය චක්‍රවර්ති පාලකයාත් එක්ක යුද්ධ කරලා ආර්ය චක්‍රවර්ති පාලකයාගෙන් යාපනය බේරගන්නවා. බේරගෙන එන අතරතුරේ තාත්තට මේ සුබදායක පණිවිඩය කියන්න යුද්ධ ජයග්‍රහණය කරලා එන අතරතුරේ මෙන්න මේ අවනත නොවිච්ච වන්නි ජනපද 18 ඇතුළේ තිබ්බ අවනත නොවිච්ච ජනපද අවනත කරගෙනම එනවා කෝට්ටේ රජතුමාගේ නීතියට. ඔය එන ගමන තමයි කියන්නේ සැලලිහිණි සංදේශේ රහල් හිමි බලපිරිසෙන් සහයාපා පටුන්ගෙන බලසේනා නායක සපු කුමරු වෙන කියලා. 6 වන පරාක්‍රම බහු රජතුමා සපුමල් කුමාරයා යවලා යාපනයේ ආර්ය චක්‍රවර්ති පාලනය ජයග්‍රහණය කරලා කෝට්ටේ නීතිය යාපනයටත් අරන් යනවා. ඔන්න පළවෙනි රට එක්සේසත් කිරීම. යාපා පටුන ජය ගැනීම. සපුමල් කුමාරයා ලවා. හරිද? අවසානට සපුමල් කුමාරයාට යාපනයේම බලා ගන්න පුතා ඔබ මගේ එකා කියලා තෑග්ගක් විදියට යාපනයේ ප්‍රදේශය පාලනය කරන්න 6 වන පරාක්‍රම බහු ඉඩ ලබා දෙනවා. බේරගත්ත යාපනයේ පාලනය කරන්න දෙනවා. ඔහොම ඊට පස්සේ ටික කාලයක් ඉද්දී මෙන්න මේ රට යට ප්‍රදේශ මේ රට මැද ප්‍රදේශයක් වෙච්ච පුතා මෙන්න මේ දැදිගම ප්‍රදේශයේ ඇති වෙනවා ජෝතිය කියලා සිටානම්වරෙන්. ජෝති පාලනේ මේ අර සින්දු කියන්නේ කවුද ජෝතිය කියලා සිටානම්වරේගේ කැරැල්ල රජුට විරුද්ධව අපේ රජතුමාට 6 වන පරාක්‍රම බහුට විරුද්ධව. ඒ නිසාම 6 වන පරාක්‍රම බහු එයාගේ අන්තපුරේ තවත් සෙසු බිසවෙක්ගේ පුතෙක් වෙච්ච අම්බුලුගල කුමාරයාට කතා කරනවා. අම්බුලුගල පුතේ මෙහෙන්න
අර දැදිගම ජෝතිය කියලා සිටානම්වරයෙක් මට විරුද්ධව කැරැල්ලක් ගහනවා. ඒක ගිහලා මර්ධනය කරන්න. අම්බුලුගල සේනාවත් එක්ක කෝට්ටෙන් පිටත් වෙනවා දැදිගමට. ජෝතිය සිටානන්ගේ කැරැල්ල මර්ධනය කරලා ජෝතිය කණෙන් ඇදගෙන අරන් එනවා. කණෙන් ඇදගෙන අරන් ඇවිල්ලා ජෝතිය සිටානම්වරයා සිරගත කරලා මෙන්න දැදිගම කැරැල්ල මර්ධනය කරනවා. මේ දේ කරන්න 6 වන පරාක්‍රම බාහට උදව් කරේ අම්බුලගල කුමාරයා නිසා අම්බුලගලට දැදිගම බාර දෙනවා තෑග්ගක් විදියට. සබුමල්ට යාපනයේ බාර දුන්නා අම්බුලගලට දැදිගම බාර දෙනවා. කෝට්ටේ 6 වන පරාක්‍රම බාහු රත්තුමා පුත්තු දෙන්නත් එක්ක රට පාලනය කරනවා. අන්න මේ දෙවෙනි රට එක්සේසත් කිරීම මොකද්ද? දැදිගම අම්බුලුගල යවලා අම්බුලුගල කුමාරයා යවලා ජෝතිය සිටානන්ගේ කැරැල්ල මර්ධනය කරා. පැහැදිලිද? ඔන්න ඔය විදිහට පුතා 6 වන පරාක්‍රම බාහු රජතුමා යාපනයේ ආර්ය චක්‍රවර්ති කනකසූරිය සිංහේ ආර්යගේ පාලනය මර්ධනය කිරීම අම්බුලුගල දැදිගම කුමාරයා යවලා ජෝතිය සිටානන්ගේ කැරැල්ල මර්ධනය කිරීම සිදු කරා. සිදු කරලා රටේම එකම නීතියක් 6 වන පරාක්‍රම බාහුගේ නීතිය රට පුරා විහිදෙව්වා. රට එක්සේසත් කරා. ඔහොම ඉන්නේ කාලෙක අවසාන පොයින්ට් එක. ඔහොම ඉන්න කාලෙක මෙන්න මේ ඉන්දියාවේ ඉඳලා පුතා ලංකාවට ආක්‍රමණයක් එනවා. ඉන්දියාවේ එක පැත්තක් පාලනය කරනවා විජයනගර කියන පැත්ත පාලනය කරනවා. ගෑනු ළමයි වැඩිපුර වෙලාවක් ටයිම් පාස් කරන තැන. කොහෙද? අර කන්නාඩි ඉස්සරහා. කන්නඩි රජතුමා ඉන්දියාවේ විජයනගර අධිරාජ්‍යයේ කන්නඩි කියන රජතුමා පුතා ලොකු සේනාවක් අරගෙන මෙන්න මේ විදියට තාත්තයි පුතුත් එක්ක රට පාලනය කරන කාලේ ලංකාව අල්ලගන්න එනවා. විජයනගර රජරාජ්‍යයේ කන්නඩි රජතුමා ඉන්දියාවේ ඉඳලා ආක්‍රමණයක් එල්ල කරනවා. මේ තමයි රට එක්සේසත් කිරීමේ 3 වනේවත් අවසාන පොයින්ට් එක. ඉන්දියාවේ විජයනගර අධිරාජ්‍යයේ කන්නඩි රජුගේ ආක්‍රමණය. ඔයා දන්නවද මොන කන්නඩි වුණත් ඉන්දියාවේ විජයනගර අධිරාජ්‍ය වුණත් අප එකායක හැප්පෙන්න බෑ. පරාක්‍රම බාහු ගැම්මරගෙන 6 වන පරාක්‍රම බාහු කුමාරයා සේනා යවලා පුතා මුහුදු තීරෙම්ම විජයනගර අධිරාජ්‍යයේ කන්නඩි රජතුමාගේ සේනා නැවත හරවලා යවලා තියෙනවා. කන්නඩි රජතුමාගේ සේනාවට ලංකාවට ගොඩ බහින්නවත් ඉතුරු කරලා නැහැ. ඕක පුතා රාජාවලිය කියන ග්‍රන්ථයේ සඳහන් වෙනවා 6 වන පරාක්‍රම බාහු අපේ එකා මේ විජයනගර අධිරාජ්‍යයේ කන්නඩි රජතුමාගේ සේනාව සහ මුලින් පරාජයට පත් කළා සකල ජම්බුද්වීපයේ තමන්ගේ අනසක පැතුරුවා කියලා. ශ්‍රේෂ්ඨ ඩයල් මේ රටේ ඉඳලා තියෙනවා පුතා. ඉන්දියාවටත් ඇටැක් කරපියෝ මේ රටේ ඉඳලා තියෙනවා. පැහැදිලිද? ඔන්න ඔය ආකාරයට 6 වන පරාක්‍රම බාහු කෝට්ටේ පළවෙනි පාලකයා රට එක්සේසත් කරපු අවසාන පාලකයා රට එක්සේසත් කරේ සපුමල් යවලා ආර්ය චක්‍රවර්ති පාලනය එළවීම අම්බුලුගල යවලා දැදිගම ජෝතිය සිටානන්ගේ කැරැල්ල මර්ධනය කිරීම ඒ වගේම අවසානයේ විජයනගර අධිරාජ්‍යයේ ඉන්දියාවේ කන්නඩ රජුගේ සේනාව මුහුදු තීරයෙන් හරවා යැවීම ලියන්න 6 වෙන පරාක්‍රම බාහුගේ ශ්‍රේෂ්ඨත්වය આવොත් ඔය විදිහටම